ඉතින් 80 දශකය කියන කාලයට ගියොත් එහෙම 80 දශකයේ මිනිස්සුන්ගේ තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි කවද ජපානය ඇමරිකානු ආර්ථිකය පසු කරලා ඇයිද කියන එක. නමුත් මේ වෙනකොට බලද්දි සම්පූර්ණයෙන් වෙනස් දෙයක් තමයි අවුරුදු 40කට විතර පස්සේ අද වෙනකොට වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ ජපාන් ආර්ථිකයේ වෙලා තියෙන හානිය. ඉතින් මේ වගේ දෙයක් වෙයි කියලා කිසිම ආර්ථික විශ්ලේෂකයෙක් 1980 85 කාලේ වෙද්දි හිතලා තිබුණේ නැහැ. ඉතින් කොච්චරද කියනවනම් ලෝකේ වේගයෙන්ම වර්ධනය වුණු ආර්ථිකය බවට පත් වෙලා තිබුණේ ජපාන් ආර්ථිකය. ඉතින් යාලට තව ටික කාලයයි තිබුණේ ඇමරිකානු ආර්ථිකය පසු කරලා යන්න. ඉතින් මේ විදිහට වේගයෙන් වර්ධනය වුණු ඇමරිකාවට අභියෝගයක් වුණු ජපාන ආර්ථිකයට ඇත්තටම මොකද වුණේ? සරලවම කියනවා නම් මේක අදටත් ගොඩක් විශ්ලේෂකයන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ කාර්මිකාංශයෙන් සහ ආර්ථිකයෙන් මුළු ලෝකෙම විමතියටපත් කරපු ජපාන් අධිරාජ්‍යයේ බිඳවැටීම පසුපස තියෙන ඇත්තම කතාව. ඉතින් අද වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමින් අපි බහිමු කෙලිම වීඩියෝ එකට. ඉතින් ඔයාලා අපි හැමෝම දන්න විදියට දෙවනි ලෝක යුද්ධයේදී අපි හැමෝම දන්නවා ජපානය කියන්නේ ඇමරිකාවේ සතුරෙක් විදියට හිතපු කණ්ඩායමක් විදිහට. ජර්මනිය වගේ රටවල් යුරෝපයේ යුද්ධ ඇති කරද්දී ඒ වෙනකොට හිටපු ජපානය චීනය වගේ රටවල් වල කොටස් අල්ලන්න පටන් ගත්තා කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉතින් මේක කොච්චර දරුණු තත්ත්වයකට පත් වුණාද කිව්වොත් එහෙම ජපානයට මේ යුද්ධය අවසන් කරන්න සිද්ධ වුණේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර වලට ලක් වෙලා. ඉතින් මේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර වලට ඇමරිකානු ප්‍රහාර වලින් විනාශයට ලක් වුණත් පසු කාලීනව ඇමරිකාවත් එක්ක මෙයාලා එකතු වෙලා තමන්ගේ ආර්ථිකය වර්ධනය කරන්න පටන් ගත්තා. ඉතින් යුද්ධයට අවශ්‍ය වුණු වාහන නිෂ්පාදනය කරපු කර්මාන්ත පසු කාලීනව ඇත්තටම වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත බවට පත් වුණා. ඒ වගේම යුද්ධයට අවශ්‍ය දුරේක්ෂ නිෂ්පාදනය කරපු කර්මාන්ත පසු කාලීනව කැමරා කර්මාන්ත බවට පත් වුණා. ඉතින් මේ වගේ සරල ක්‍රමවේද පාවිච්චි කරලා ජපානයේ තමන්ගේ ආර්ථිකය ගොඩක් වේගෙන් දියුණු වෙන තත්ත්වයට පත් වුණා. ඉතින් කොච්චර දක්ෂ වුණාද කියලා කියනවා නම් මෙයාලා ලෝකයේ වේගෙන්ම වර්ධනය වන ආර්ථිකය කියන තනතුර ලබා ගන්න මෙයාලා සමත් වුණා. කර්මාන්ත ආරම්භ කිරීම විතරක් නෙවෙයි මේ වගේ ප්‍රධාන වශයෙන්ම අපනයනය බලාපොරොත්තු වීමත් මෙයාලගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් 1980 දශකයේ වගේ වෙනකොට ලෝකේ ප්‍රබලම මෝටර රථ සහ ඉලෙක්ට්‍රොනික අංශවල ප්‍රබලයා බවට පත් වෙන්න මෙන්න මේ ජපානයට හැකියාව ලැබෙනවා. ඉතින් මේ කර්මාන්ත දෙක තමයි ඒ වෙනකොට ලෝකයේ තිබුණු වැදගත්ම කර්මාන්ත දෙක. ඉතින් මේකත් එක්ක ආර්ථික විශ්ලේෂකයෝ කියවුවා මේ ජපානය විසින් ඉස්සරහට ඇමරිකාවත් පසු කරලා තමන්ගේ ආර්ථික බලය වැඩි කළාවි කියලා. ඉතින් මේක තවදුරටත් තහවුරු කරමින් 1980 දශකයේ මුල් භාගයේදී ලෝකේ නිෂ්පාදනාංශයේ ප්‍රමුඛයා බවට පත් වෙන්න ජපානය සමත් වෙනවා. ඒ වගේම අනාගත ප්‍රබලම කර්මාන්තයේ විදිහට සැලකපු සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි නැත්නම් අර්ධ සන්නායක කර්මාන්තයේ ප්‍රබලයෙක් බවට පත් වෙන්න මේ ජපානයට හැකියාව ලැබෙනවා. ඉතින් 1985 වගේ වෙද්දී මේ වෙනකොට හිටපු හැම ආර්ථික බලවතෙක්ටම මේ ජපානය කියන රට අභියෝගයක් බවට පත් වෙලායි තිබුණේ. ඒ වගේම මේ ජපානයේ අපනයන නිසා ඇමරිකාවේ අපනයන පවා ගොඩක් වෙලාවට අඩු වෙලා තිබුණා කියලා වාර්තා වෙනවා. ඉතින් මේකත් එක්ක ඇමරිකානු ආර්ථිකයට යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පටන්ගෙන තිබුණා. ඉතින් ඇමරිකානු ආර්ථිකයේ නැවත ගොඩනැංවීම සඳහා 1985 කියන අවුරුද්දේදී සුප්‍රසිද්ධ ප්ලාසා අකෝඩ් කියන විශේෂ මෙහෙයුම කරනවා ඇමරිකාව ඇතුළු G5 රටවල් එකතු වෙලා. ඉතින් මෙන්න මේ ප්ලාසා අකෝඩ් කියන මේ මෙහෙයුමෙන් පස්සේ ජපානයට ඇති වුණේ නම් එච්චර සුබ කාලයක් නෙවෙයි. ඉතින් මේකේ ප්‍රධානම අරමුණ උනේ මේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල අපනයන ආදායම් වැඩි කරන එක. එහිදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වුණේ ඩොලරයේ අගේ පහත හෙලීම් මගින් අපනයන වලට යන වියදම අඩු කරලා වැඩි ලාභයක් ලබා ගන්න එක. ඉතින් ඒ වෙනකොට ගොඩක්ම ආර්ථිකයේ ප්‍රබල තත්ත්වයක හිටපු ජපානය මෙන්න මේ මෙහෙයුමත් එක්ක ගොඩක් ලොකු අර්බුදවලට මුහුණ දෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කලින් කිව්වා වගේම ජපාන ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් අපනයනය බලාපොරොත්තු වුණු ආර්ථිකයන්නේ. ඉතින් මේ ඇමරිකාවේ අලුත් මෙහෙයුමත් එක්ක ජපාන් ආර්ථිකය විනාශ වෙන්න පටන් ගන්නවා. මොකද ජපාන් අපනයන වලට මේකෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න සිද්ධ වුණා. ඉතින් මේ කාලේ වෙනකොට US ඩොලර් එකක් ජපාන් යෙන් 241 ක තමයි පැවතිලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ජපානයට අන්තර්ජාතික වෙළඳාමේදී අපනයනෙන් ගොඩක් ලොකු ආදායමක් ලැබිලා තිබුණා. ඒ වගේම ජපානය කියන රට ගොඩක් ආනයන වලට නැඹුරු නැති නිසා මේකෙන් යාලට ලාභ හම්බෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා තිබුණා. ඒත් මේ 1985 සිද්ධියෙන් පස්සේ යෙන් එක 120 කියන ලෙවල් එකට එනවා. ඒ කියන්නේ US ඩොලර් එකක වටිනාකම yen 120 තත්ත්වයට පත් වෙනවා. වෙනස් විදිහකට කිව්වොත් yen එක ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා. ඉතින් මේ yen ශක්තිමත් වීම ආනයනයට හිතකර වුණත් අපනයනයට ගොඩක් අහිතකර තත්ත්වයකට පත් වුණා. මොකද මේක එකපාරටම දෙගුණ වීමක් වගේනේ වෙලා තියෙන්නේ.
මේකට ප්‍රතිචාර දැක්වීමක් විදියට ජපාන් ආර්ථික විශ්ලේෂකයන් රජය සමග එකතු වෙලා මේ පොලී අනුපාත ගොඩක්ම පහත හෙල්ලා තියෙනවා. ඉතින් මේකෙන් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ අපනයන වලට හානි වෙන එක පුළුවන් තරම් අවම කරන එක. හැබැයි මෙන්න මේ අඩු පොලී අනුපාත කියන ප්‍රශ්නයත් එක්ක අපනයන වලට විතරක් නෙවෙයි සමස්ත ජපාන් ආර්ථිකයේම දැවැන්ත විනාශයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකත් එක්ක මිනිස්සු පුළුවන් තරම් තමන්ගේ අතිරික්ත මුදල් කොටස් වෙළඳපොළ සහ දේපල ප්‍රාග්ධනය කියන පැත්තට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අර අපනයන පැත්තට යොමු වෙන්නේ නැතුව. ඉතින් මේකත් එක්ක ජපාන් ආර්ථිකය ඉතාමත්ම වේගෙන් මන්දගාමී තත්ත්වයට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක සුප්‍රසිද්ධ වත්කම් බුබුල කියලා තමයි හඳුන්වන්නේ ජපානයේ ආර්ථිකයේ විනාශ වීම පටන් ගන්න මෙන්න මේ වත්කම් බුබුල කියන එකෙන් කියලා ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරනවා. ඉතින් මේකත් එක්ක අර ජපාන් ආර්ථිකය අර එක කොටස් අතර තිබුණු සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ එන්න තීව්‍ර වෙලා 90 දශකයේදී මෙන්න මේ වත්කම් බුබුල පුපුරලා යනවා. ඉතින් මේකෙන් පස්සේ ජපාන් ආර්ථිකය අර ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබුණු ආර්ථිකය සම්පූර්ණයෙන්ම එකතැන පල් වෙන තත්යකට පත් වෙනවා. වෙනස් විදිහකට කියනවා නම් නැවත වතාවක් වර්ධනය නොවන සමතුලිත තත්යකට පත් වෙනවා. ඉතින් මේක නිසා මෙන්න මේ 90 දශකයේ නැවතුම් දශකයේ විදිහට ජපාන්නුන් විසින් හඳුන්වනවා. ඉතින් මේකත් එක්ක ජපානයට තිබුණු විදේශ ආයෝජන අඩු වෙලා බැංකු පද්ධතිය අර බොල් ණය වැඩි වෙලා ඒ වගේම අවධානය එන්න වැඩි වෙලා ජපාන් ආර්ථිකය බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝකයේ අංක 1 ආර්ථිකය වෙන්න තිබුණු ජපාන් ආර්ථිකය ශීඝ්‍රයෙන් පරිහානියකට පත් වෙන්නේ. ඉතින් මේ විනාශයට ජපානයේ පොලී අනුපාතික ක්‍රියාපිළිවෙල විතරක් නෙවෙයි ඒවකට රජයේවල් වල තිබුණු මන්දගාමී ප්‍රතිචාර දැක්වීමත් ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. හැබැයි සමහර විශ්ලේෂකයන්ට අනුව මේක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ඇමරිකාවේ උවමනාවට අනුව. ඉතින් ජපානය තමයි ඒ වෙනකොට ඇමරිකාවට තිබුණු ලොකුම ආර්ථික අභියෝගය. ජපානයේ තමන්ගේ මිතුරෙක් වුණත් තමන්ගේ මිතුරෙක්ට වුණත් තව පසු කරලා යන්න ඇමරිකාව කිසිම වෙලාවක ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ ජපානයේ ඉලක්කගත කරලා අර ප්ලාසා කෝඩ් වගේ මෙහෙයුම් වලින් මේ ජපාන ආර්ථිකය විනාශ කරන්න ඇමරිකාව කටයුතු කරා කියලා පසු කාලීනව විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මීට අමතරව එවකට ජපානයට ඇති වෙන්න තිබුණු ලොකුම තර්ජනය විදිහට සැලකෙන චීනයේ වර්ධනය ඇමරිකාවේ උවමනාවකට සිද්ධ වුණු දෙයක් කියලා පසු කාලීනව සමහර විශ්ලේෂකයෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකට සමහර විශ්ලේෂකයෝ විරුද්ධ මතක් දරනවා. මොකද චීනයට ඇමරිකාව උදව් කරේ චීනය සහ සෝවියට් සමූහාණ්ඩුව එකතු වෙන එක වළක්වන්න කියලා සමහරු මත පළ කරලා තියෙනවා. ඉතින් මේක පිටුපස තියෙන ඇත්තම කතාව කොහොම වුණත් මේ වෙනකොට ජපාන් ආර්ථිකය අර තවමත් අර 1990 දශකයේ තිබුණු ලෙවල් එකේම පල් වෙන තත්ත්වයක තමයි පවතින්නේ. ඉතින් වසර 35ක් කාලයක් ගත වෙලත් තවමත් මේ ප්‍රශ්නේ මිදෙන්න ජපානයට හැකියාවක් ලැබිලා නැහැ. මේ වෙනකොට යාළගේ ආර්ථික ප්‍රශ්න වලට අමතරව තව ප්‍රශ්න වැඩි වෙමින් ජපානයේ ආර්ථිකයට තවදුරටත් පීඩනය වැඩි වෙමින් පවතිනවා කියලා තමයි ලෝක වාර්තා වලින් අපිට හම්බෙන්නේ. ඒ වගේම ජපානයේ තරුණ ජනගහනය අඩුවීම, ඒ වගේම තමයි වැඩිහිටි ජනගහනය වැඩිවීම වගේ ප්‍රශ්න නිසා ජපානයේ ඉක්මනින් මරණයට යන රටක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි කියනවා ජපාන්නු හපන්නු කියලා. හැබැයි මේ වෙනකොට ජපාන් මිනිස්සු ගොඩක් කම්මැලි ජාතියක් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි ගොඩක් වාර්තා වලින් අපිට හම්බ වෙන්නේ. මේකට එක ප්‍රධාන හේතුවක් විදිහට සැලකෙන්නේ ජපානය විසින් වීඩියෝ ගේම්ස් වලට සීමා නොපැමිණීම නිසා. අලුත් පරම්පරාවල් ඒවට දිගින් දිගටම ඇබ්බැහි වෙමින් තියෙනවා කියලා තමයි අපිට වාර්තා වලින් හොයාගන්න හම්බුනේ. ඒ කොහොම වුණත් මේ වෙනකොට ජපානයේ ජීවත් වෙන්නේ 2050යි කියලා අපිට කියන්න පුළුවන්. මොකද එයාලගේ තාක්ෂණය ඒ තරම්ම දියුණුයි. හැබැයි අන්න ඒ දේ තව කොච්චර කාලයක් යාලට පවත්වා ගන්න පුළුවන් වේද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්න වලින් මිදිලා ආපුවර ජපාන් ආර්ථිකයේ නියමිත තත්ත්වයට පත් වෙන්න කියන එක තමයි අපේ බලාපොරොත්තුව. මොකද ජපානය කියන්නේ ලෝකෙට අත්‍යවශ්‍ය රටක්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද? ඉතින් ඔයා හිතන ඕනම අදහස අනිවාර්යයෙන්ම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අද මේ වීඩියෝ එක සමු අරගෙන යනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.